ලැප්ටොප් එකක් වුණත් ඩෙස්ක්ටොප් එකක් වුණත් ඔයාලා දැකලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි බැටරියක් එනවා. එතකොට මේ තියෙන ඩෙස්ක්ටොප් මැෂින් එකත් මේකෙත් එනවා. සමහර ඒවල් මේක වෙනමින් එනවා. මොකද්ද මේකෙන් වෙන්නේ? මෙන්න මේ බැටරි එකෙන් තමයි අපේ මදර්බෝඩ් එකේ තියෙන RTC section කියලා. අන්නේ RTC section එක රන් කරන්න අවශ්‍ය කරන වෝල්ටේජ් එක තමයි මේ බැටරියෙන් දෙන්නේ. මේකට අපි CMOS බැටරිය කියලා කියනවා. එතකොට මේ බැටරියෙන් රන් වෙන නැත්නම් ඒ පණ ගැන්වෙන්නේ මේ PCH එක ඇතුලේ තියෙන CMOS කියන පුංචි කොටස. එතකොට මේ කොටසට අපි කියන්නේ RTC සර්කිට් එක කියලා. මේ RTC සර්කිට් එක එහෙම නැතිනම් මෙන්න මේ RTC කියන සර්කිට් එක සරලවම වැඩ කරන්නේ මෙන්න මෙහෙම. කම්පියුටර් එක ඕෆ් එකේ තියෙනකොට නැත්නම් කම්පියුටර් එකේ බල සැපයුමක් නැති වෙලා තියෙනකොට මෙන්න මේ වගේ RTC සෙල් එකකින් RTC කියන්නේ මේක CR270 වගේ තමයි නම්බර එක එන්නේ. මේකෙන් මේ සප්ලයි එක එළියට දෙනවා. ඒ කියන්නේ VCC RTC කියලා තමයි මේකට කියන්නේ. එතකොට මේ VCC RTC එක යන්නේ කොහාටද? කම්පියුටර් එකේ PCH එකට. හරිද? එතකොට මේ PCH එකට මේ VCC RTC කියන සර්කිට් එක සරල වශයෙන් ගියාම දැන් විදුලිය සපයලා තියෙන වෙලාවක මෙතනින් 3.3 volts එනවා. ඒ ඇවිල්ලා මේකට යනවා. මේක නැති වෙලාවට මේ බැටරියෙන් තමයි මේක රන් වෙන්නේ. එතකොට මේ බැටරියෙන් මේක රන් වෙනකොට මේ PCH එකට ගියාම මේ PCH එකේ තියෙනවා පුංචි උපකරණයක්. ඒකට අපි කියනවා ක්‍රිස්ටල් ඔසිලේටර් එකක් කියලා. මෙන්න මේ ක්‍රිස්ටල් ඔසිලේටර් එකෙන් RTC X1 RTC X2 කියලා පින් දෙකකින් ඔසිලේෂන් එකක් මේක හරහා දෙනවා. මේ PCH එකට ලබා දෙනවා. මේ ඔසිලේෂන් එක මෙන්න මේ වගේ ඔසිලේෂන් එකක් දෙන්නේ. එහෙම නැතුව මේ වගේ පල්ස් එකක් නෙමෙයි. එතකොට මේකට දෙන මේ අග්‍ර දෙකෙන් දෙන මේ ඔසිලේෂන් එක හරහා මේ PCH එකෙන් ක්ලොක් සිග්නල් එකක් ජෙනරේට් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ RTC සර්කිට් එකෙන් තමයි මේ PCH එක ඇතුලේ තියෙනවා CMOS කියලා කොටසක්. CMOS. මෙන්න මේ කොටස වැඩ කරන්නේත් මේ අපේ මේ RTC පුංචි බැටරි එකෙන්. එතකොට මේ බැටරි එකෙන් තමයි මේ CMOS setting save වෙලා තියෙන්නේ. ඒ කියන්නේ BIOS එකෙන් අපි modify කරන setting save වෙන්නේ මේ PCH එක ඇතුළෙම තමයි. එතකොට සමහර machines වල PCH එක ඇතුළේ ආවා. සමහර machine වල වෙනමම chip එකක් CMOS settings වලට save වෙලා යනවා. ඒ වගේ පුංචි වෙනස්කම් වෙනවා. ඒ කොහොම වුණත් මෙන්න මේ CMOS settings save වෙන්නේ දිනේ වෙලාව වගේම BIOS settings ඔක්කොම save වෙලා තියෙන්නේ මෙන්න මේ RTC බැටරි එක හරහා. මෙන්න මේ RTC බැටරි එක නැති වුණාට පස්සේ අපේ දිනේ වෙලාවයි වෙනස් වෙනවා. හැබැයි අපේ CMOS settings වල තියෙන password reset වෙන්නේ නැහැ. මොකද හේතුව මේක ඇතුලේ පුංචි කොටසක් තියෙනවා. ඒ memory එක නැත්තම් ඒ මතකය write protect කරලා තමයි ලියලා තියෙන්නේ. ඒක අවශ්‍ය වෙලාවට අපිට පුළුවන් CMOS reset කරලා මේක delete කරගන්න.